මේ අතර ලැබුණු නවතම තොරතුරකට අනුව සඳහන් වෙන්නේ ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රධාන පෙළේ තවත් හමුදා ප්‍රධානියෙක් ඝාතනය කරලා තිබෙනවා. මේක ඊශ්‍රායලය විසින් මේ වෙනකොට තහවුරු කරපු වාර්තාවක්. ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරයා G7 සම්මන්ත්‍රණය සඳහා කැනඩාවට ගොස් සිට දවසකට කලින් ඇමරිකාව බලා පිටත් වෙලා තියෙනවා. එකෙන් පෙන්눔 කරන්නේ මේ යුද්ධය ඇත්තටම ගමන් කරන දිශාව එච්චර හොඳ මාර්ගයක් නෙවෙයි. ඒ වගේම ඇමරිකාවේ නිමිට්ස් ගුවන් යාන ප්‍රහාරක නෞකාවත් පැසිෆික් සාගරයේ ඉඳන් බටහිර දෙරට ගමන් කරමින් තියෙන බව තමයි වාර්තා වෙන්නේ. මේකේ දැනගන්න ඕන එක ප්‍රධාන කාරණයක් තමයි මෙම ඇමරිකානු හමුදා බටහිර දෙසට ගමන් කිරීම සඳහා ඒ වගේම අද උදෑසන ඇමරිකානු ගුවන් යාන ප්‍රමාණයක් ඇමරිකාව සිට බටහිර දෙරට ගමන් කිරීමත් ඇත්තටම ලොකු ඩෙවලොප්මන්ට් එකක් ඉදිරියට තමයි අපිට කියන්න පුළුවන්. මොකද ඊශ්‍රායලට තනියම මේ යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණා නම් මෙවැනි ඇමරිකානු සහායක හමුදා ඒ දෙසට ගමන් කරන්න හේතුවක් ඇත්තේ නැහැ. ඒ වගේම තවත් තහවුරු නොකළ වාර්තාවකට අනුව සඳහන් වෙන්නේ ඊශ්‍රායලය විසින් එංගලන්තයෙන් සහ ප්‍රංශයෙන් ගුවන් යාන නාශක එහෙම නැත්නම් ප්‍රතිමිසයිල් රිසෙප්ටර්ස් ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ ඉරානයෙන් එල්ලවන මිහසයිල ප්‍රහාර වැළැක්වීමේ අපහසුතාවයකට ඉරානය පත් වෙලා තියෙනවා මේ වෙනකොට. මම දැක්ක කලින් දපු ගොඩක් YouTube වීඩියෝස් වල ලැබෙන වාර්තා ගොඩක් ඇත්තටම පදනම් කරගෙන තියෙන්නේ මේ බටහිර ප්‍රධාන මේන් ස්ට්‍රීම් මීඩියා නැත්තම් ප්‍රධාන මාධ්‍ය වලින් නිකුත් කරන නිවේදන. මේවා ගොඩක් පක්ෂග්‍රාහී ඊශ්‍රායලයේ පැත්තට. ඒ වගේම මේ පිළිබඳ හරි දැනුමක් ලබා ගන්න නම් අපිට විශ්ලේෂණයක් කරන්න ඕන මේ හැම මාධ්‍ය වලින්ම ලැබෙන තොරතුරු. නිකන් ඒවා ඉදිරිපත් කරන්නේ නැතුව. ඒකින්ද මේ YouTube channel එකේ ප්‍රධාන අරමුණ තමයි හොඳ විශ්ලේෂණයක් ඇතුව ලැබෙන ප්‍රවෘත්ති අධ්‍යයනය කළා ඔබ වෙත ඉදිරිපත් කිරීම. ඒ වගේම තමයි මේ යුද්ධය පටන් ගන්න හේතු සම්බන්ධවත් විශාල කාරණා ප්‍රමාණයක් එළියට දාලා තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ දාපු තොරතුරු තමයි අපිට වාර්තා වෙන්නේ. ඒකේ ගොඩක් තියෙන ප්‍රධාන අරමුණ විදියට සඳහන් කරලා තියෙන්නේ මේ ඉරානය විසින් නාස්ටික අවියක් ඩෙවලොප් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව. ඒ වුණාට ඒකේ යටි අරමුණු විශාල ප්‍රමාණයක් තියෙනවා මේ යුද්ධය ආරම්භ කරන්න හේතුව. මේ පිළිබඳ විශේෂ විස්තරයක් මගේ මේ ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ channel එක subscribe කරලා like එකක් දාලා තියාගන්න. වීඩියෝ එකක් ලැබුණු ගමන්ම ඔයාලට බලන්න පුළුවන් වෙයි.